මොකෝ මේ වීඩියෝ එකට මම අර වීඩියෝ එකේ කිව්වේ මැරෙන්න හිතනවා නම් තමයි මේ වීඩියෝ එකට බලන්න කියලා. ඒ කියන්නේ මැරෙන්න හිතෙනවා. ප්‍රශ්නේ කින්නේ. බෑග්ග්‍රවුන්ඩ් වොයිස් නම් ගණන් ගන්න එපා. හරි අපි යමුකෝ වීඩියෝ එකට. අයියට මැරෙන්න හිතෙන්නේ. මොන හරි ප්‍රශ්න හින්දානේ. එක්ක ආදර ප්‍රශ්නයක් නැත්නම් පවුලේ ප්‍රශ්නයක් මොන හරි එහෙම දෙයක් හින්දානේ. හරි. අපි මැරෙන්න හිතන හේතු ටික අතාරිමුකෝ. මොකක් හරි හින්දානේ මැරෙන්නේ. අපි මෙහෙම කතාවක් කරමුකෝ. ආට මැරෙන්න හැම වෙලාවකම මෙන්න මේ මම පෙළගස්සන ටික ඔයා හිතන්න මොනවාද? 1. දෙමව්පියෝ පවුලේ. යා තම සහෝදර සහෝදරියෝ කවුරුනත් ඒ ගත්තම මූලික එක පවුලේ. 2ට යාළුවෝ. ඔයාගේ හොඳම යාළුවෝ වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ අවට ඔයාගේ සර්කල් එකේ ඉන්න යාළුවෝ වෙන්න පුළුවන්. කවුරුන් හෝ වෙන්න පුළුවන්. හරි. ඒකත් අතාරින්නකෝ. 3ට ගියාට පස්සේ ඔයා ආදරය කරන කෙනා. ගෑන් ළමයා වේවා පිළිම වෙන නැත්නම් කවුරුන් හෝ එයා ආදරය කරන කට්ටිය. හරි. මෙහෙම හිතන්නකෝ. මේ තුනම නැහැ. මේ කවුරුත් මට ආදරේ නැහැ. මට එහෙම කවුරුත් නැහැ. මම තනි වෙච්ච කෙනෙක්. හරිද? එහෙම හිතුවොත් මේ ඔක්කොම ටික අතල්ලා විසික් කරලා දාමුකෝ. ඒ විසික් කරලා දැම්මම පස්සේ ඔයාට එක ධර්ම පාඩයක් මම කියන්නද? තියෙනවා සුයිසයිඩ් කරගන්න එක නෙමෙයි. ඒක කරන ලොකුම පාපයක්. මොකද කෙනෙක්ව මරණ එකයි නැත්නම් ඇක්සිඩන්ට් එකක් වෙලා මරණ එකයි මොකක් හරි හදිසි කියන්නේ ඔයා හිතලා නැතුව එකපාරවට මොන හරි ලාව නැති වෙනට වඩා ඔයා සුයිසයිඩ් කරගත්තොත් සිය දිවි නසා ගත්තොත් ඒක ලොකු පාප කර්මයක්. මොකද මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ හුඟ කාලෙකින්. ඒ කියන්නේ ගොඩාක් පින් කරන්න මනුස්ස ජීවිතය ලබන්න. ඒ නැතුව ලබන්න බෑ මනුස්ස ජීවිතය. මාකරා පිනක් කළා දිනින් තමයි මනුස්ස ජීවිතයක් ලබන්නේ. හරිද? හැබැයි මේ මනුස්ස ජීවිතය ලැබුවට පස්සේ ඔයා ගිය ආත්මවල කළ දෙන්න නරක දේවල් මේ ආත්මෙම කරුණ නරක දේවල් මොන හරි ඔයාගේ කර්මඵල තමයි ආට මේ එක විදියට ඉමෝෂනල් විදියට රිදුම්කාරී දේවල් විදියට අන්නේ විදියට ඕවර් තින්කින් විදියට අත්සංවේදී විදියට ඒ හැම විදිහකටම ආට ඔය අපි කියන්නේ පළ දෙනවා කියලා අන්නේ ඒක වෙන්නේ එහෙම එකක්. දැන් මතක තියාගන්න මේ මම මුලින් කිව්වොත් පවුලේ කට්ටිය යාළුවෝ ආදරය කරන කවුරුන් මේ මුලින් කිව්ව ටික නැති වුණත් ඒගොල්ලෝ අතහැරලා දැම්මත් මෙන්න මේ ඊළඟට මම කිව්ව එක. මෙන්න මේ කාරණේ සිය දිවි නසා ගන්න එක, සුයිසයිඩ් කරගන්න එක ලොකු පාප කර්මයක්. ආයේ මානසික හිතියක් තියා ඔයාට හොඳ ආත්ම භාවයක්වත් ලබන්න බැරි විදිහ කාරණයක්. ඉතින් ඒ හින්දා එහෙම වෙන්න එපා. ඔයාට මෙහෙම හිතන්නකෝ. ඔයාට මැරෙන්න හිතනවා නම් මොනවා ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා නම් මැරෙන්න ප්‍රශ්න මොනවා තියෙන හින්දා එහෙම තියෙනවා නම් මතක් කරලා ඔයාගේ පවුල ඇරගෙන. එහෙම නැත්නම් පවුලේ අහන්න නැත්නම් දන්න කෙනෙක් වැඩිහිටියෙක්ට කියන්න. කවුරු හරි නොලෙජබල් කෙනෙක් බුද්ධිමත් වැඩිහිටියෙක් එහෙම කෙනෙක්ට කියන්න. එහෙමත් නැත්නම් ඉස්කෝලේ යන කෙනා ඉස්කෝලේ ගුරුවරයෙකුට හෝ යුනිවර්සිටිස් වල ඉන්න කවුන්සලර්ස්ලා එයාට හෝ ජොබ් එක කරනවා Google search කරලා බලන්න කවුන්සලර් ගැන. කවුන්සලර් කෙනෙක් හම්බෙන්නේ නැහැ. මොකද අනිවාර්යෙන්ම කවුන්සලින් කරනවා කියන්නේ ඔයාට ලොකු එකට උදව්වක් හෙල්ප් එකක් වෙනවා. ඒ හින්දා අර මං කිව්ව වීඩියෝ එක දැකලා මැරෙන්න බලන්න මෙතනට ආවේ. මැරෙන්න එපා. මොකද මැරෙන එක නෙමෙයි අමාරු. ජීවත් වෙන එකයි අමාරු. මැරෙන එක ගොඩක් ලේසි. මේ මැස්සකුත් මටවත් දෙනවා. කොහොම හරි මැරෙන එක නෙමෙයි අමාරු ජීවත් වෙන එක. ඒ හින්දා ඔයා මේ අද වෙනකම් මේ පැය 24 ගෙවනකම් මේ අද වෙනකම් ජීවත් වෙනවනේ කොහොමද ස්ට්‍රගල් කරලා. ඒ කියන්නේ හරියට ජීවත් වෙන්න පුළුවන්. අමාරු ඇති. අපි ඒකට දවවක් ගමු. කවුන්සලර් කෙනෙක් විදියට. මැරෙන්න නෙමෙයි ජීවත් වෙන්න උත්සාහ කරන්න. එහෙනම් අදට යන්නම්. තා මොන හරි තියෙනවා නම් ප්‍රශ්න කමෙන්ට් එකට දාන්න. එහෙම නැත්නම් මගේ YouTube channel එකේ description එකේ තියෙනවා මගේ number එක WhatsApp එකේ. ඔයගොල්ලන්ට මොන හරි life coaching හරි මොන හරි help එකක් හරි advice එකක් හරි මොන හරි ගන්න ඕන නම් අන්න ඒකට පොඩි message එකක් දාන්න. අක ප්‍රශ්න කියලා. මම ඒකට reply එකක් දාන්න. අනිවාර්යෙන්ම දාන්න. ඒ හින්දා ආයි කියනවා මැරෙන්න නෙමෙයි ජීවත් වෙන්න උත්සාහ කරන්න. අදට ගිහින් ඉන්න. බයි.